සුබ දවසක් කියලා පිළිගන්නවා සේල් හෝම්ලෑන්ඩ් YouTube channel එකට ඔබ සියලු දෙනාම. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු සැනින් බලා ගන්න. අද අපි මුලින්ම අරගෙන ආවේ කුරුණෑගල නුවරපාර මාවතගම නගරයට ඉතාමත් ආසන්නව ඇති මෙම දෙමහල් නිවස. මෙම නිවස අලුතින්ම තමයි නිම කරලා තියෙන්නේ. මූලික ගෙවීමෙන් පසු පදිංචි විය හැකි බව පැවසුවා. මූලික ගෙවීම ලක්ෂ 90 හෝ 100ක් ගෙවා ඉතිරි මුදල් වසර 2කින් ගෙවා අවසන් කිරීමට හැකියි. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස හංවැල්ල ප්‍රදේශයේ තමයි තියෙන්නේ. පර්චස් 7.5ක් තියෙනවා. හංවැල්ල නගරයට කිලෝමීටර් 2ක් තියෙනවා. 122 අලුත්පාරට කිලෝමීටර් 1කමාරක් තියෙනවා. කාමර 3ක්, සාලය, කුස්සිය, බාත්රූම් තියෙනවා. මේ මිල ලක්ෂ 58ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස කුරුණෑගල පේරගොල්ල ප්‍රදේශයේ තමයි තියෙන්නේ. කුරුණෑගල පුත්තලම් මාර්ගයට කිලෝමීටර් 2කමාරක් තියෙනවා. ඒ වගේම පදිංචි නොවූ නිවසක්. පැල්ලදෙණිය කීනගස්පිටිය මාර්ගයට මීටර් 50ක් තියෙනවා. මෙහි මිල ලක්ෂ 70ක් කියලා පැවසුවේ. ඒ වගේම පර්චස් 23ක් තියෙනවා. නිදන කාමර 2ක්, නාන කාමරය, මුළු තැන්ගේ විසිත කාමරයක් තියෙනවා. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස තියෙන්නේ කෑගල නගරයට කිලෝමීටර් 1ක් දුරින්. පර්චස් 15ක් තියෙනවා. නිදන කාමර 3ක්, විශාල සාලයක්, මුළු තැන්ගේ නාන කාමරය තියෙනවා. ජලය සහ විදුලිය තියෙනවා. මෙහි මිල ලක්ෂ 73ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස යක්කල ලයිසියම් පාසලට සමීපව තමයි තියෙන්නේ. පර්චස් 15ක් තියෙනවා. ස්වභාවික විපත් නැහැ. නුවර කොළඹ පාරට මීටර් 250යි. යක්කල නගරයට කිලෝමීටර් 1යි. ෆිනිෂිං වහල, පැන්ට්‍රි කබඩ් තියෙනවා. රෝලර් ගේට් සහ විකට් ගේට් තියෙනවා. බෙඩ්රූම්ස් 3ක් තියෙනවා. බාත්රූම් 2ක් තියෙනවා. ඒ වගේම තාරේදු පුළුල් මාර්ග තියෙනවා. මෙහි මිල ලක්ෂ 325ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න.